වයස අවුරුදු 13ක බාලවයස්කාර පාසල් දැරියක පැහැරගෙන ගොස් දින 5ක් තිස්සේ පුද්ගලයන් 30කට වැඩි පිරිසක් විසින් සමූහ දූෂණයට ලක් කිරීමේ පුවතක් මුළු මහත් ලෝකයාම කම්පනයට පත් කර තිබෙනවා. මේ අඳුරු පුවත අසන්නට ලැබෙන්නේ අපේ අසල්වැසි ඉන්දියාවෙන්. අනේ මාමේ රෑ වෙලා මාව මගේ ගෙදරට ඇරලවන්න කියා අහිංසක බලාපොරොත්තුවකින් රික්ෂෝ රථයකට ගොඩ වුණු වයස අවුරුදු 13ක පුංචි දියණියකට මුහුණ දීමට සිදු වූයේ මේ මනුෂ්‍ය ලෝකයේ තිරිසනුන් පවා නොකරන ම්ලේච්ඡත්වයකටයි. පොලිස් පරීක්ෂණවලට අනුව පසුගිය ජුනි 18 වෙනිදා මෙම 8 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ පුංචි දැරිය තම මිතුරියක හමුවීමට ගොස් යලි නිවස බලා පැමිණීමට උත්සාහ කර තිබුණා. රාත්‍රී 10:30ට පමණ ශ්‍රී ගංගානගර නගරයට පැමිණි ඇය නිවසට යාම සඳහා රාම්බාබු නැමැති රික්ෂෝ රියදුරෙකුගේ සහාය පතනවා. නමුත් එම රියදුරා දැරිය නිවසට ඇරලබනවා වෙනුවට ඇයව ප්‍රදේශයේ හෝටල් හිමියෙකුට මුදලට විකුණනවා. ඉන්පසු ගත වූ දින 5 ඒ අහිංසක දියණියට මෙලොවදීම අපාය පෙනුණු දින 5ක් වුණා. කාමෙන් මත් වූ නරුමයන් 30 දෙනෙකුට අධික පිරිසක් දින 5ක් තිස්සේ ඇයව හෝටල් කාමර කිහිපයක සිර කර තබමින් අමානුෂික ලෙස ලිංගික හිංසා කර කෙලිසා දැමුවා. ඇයගේ කෑගැසීම් හඬ ඒ හෝටල් බිත්ති 4ට පමණක් සීමා වුණා. දැරිය අතුරුදහන් වීමෙන් පසු පවුලේ අය කළ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ රාජස්ථාන් පොලිසිය දැරිය බේරාගෙන පුළුල් පරීක්ෂණ ආරම්භ කරා. ඇයව බේරා ගන්නා විට ඇය කායිකවත් මානසිකවත් සම්පූර්ණයෙන්ම බිඳ වැටි අවසන්. මේ වන විට රික්ෂෝ රියදුරා සහ හෝටල් හිමියන් ඇතුළු සැකකරුවන් 19කට අධික පිරිසක් නීතියේ රැහැනට හසු වී හමාරයි. මේ සාහසික අපරාධයේ සැලවීමත් සමග මුළු ප්‍රදේශයේම වැසියන් පාරට බැස්සේ දරාගත නොහැකි කෝපයෙන් නීතිය දෙස බලන්න සිටි ජනතාව වැරදිකරුවන් වීදි දිගේ රැගෙන යන විට ඔවුන්ට පැන පැන පහර දෙන්න පටන් ගත්තා. එමෙන්ම ප්‍රාන්ත රජය සහ දිස්ත්‍රික් පරිපාලනය විසින් මෙම සාහසික අපරාධය සඳහා අනුබල දුන් සහ දැරිය සිරකර තැබූ හෝටල් 4ක් බුල්ඩෝසර් යොදවා සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා විනාශ කිරීමට පියවර ගත්තා. මෙම සිදුවීමත් සමග ප්‍රදේශවාසීන් සහ විවිධ සංවිධාන වීදි බැස වැරදිකරුවන්ට මරණ දණ්ඩනය ඉල්ලා දැඩි ලෙස විරෝධතා දැක්වුවා. සමාජ මාධ්‍ය හරහා සංසන්දනය වන මෙම වීඩියෝවෙන් පෙන්නුම් කෙරෙන්නේ මෙම නරුම අපරාධයට සම්බන්ධ සැකකරුවන් වීදි දිගේ රැගෙන යන අවස්ථාවේදී කෝපයටපත් වූ මහජනතාව ඔවුන්ට පහර දීමට සහ තමන්ගේම ක්‍රමයට දඬුවම් දීමට උත්සාහ කරන ආකාරයයි. හෝටල් ගොඩනැගිලි බුල්ඩෝසර් කර දැමූ පමණින් වැරදිකරුවන්ට මහමගදී ගුටි පූජා පැවැත්වූ පමණින් ඒ අහිංසක දියණියගේ ජීවිතයට එකතු අඳුරු කැලල සෝදා හැරිය හැකිද? තව කොපමණකල් අපේ දරුවන්ට මෙවැනි නරුමයන්ගෙන් සැඟවී ජීවත් වීමට සිදුවේද? මේ විනාශ වී ගියේ එක් දියණියගේ ජීවිතයක් පමණක් නොව මුළු මහත් සමාජයේම විශ්වාසයයි. මින් ඉදිරියටත් මෙවැනි තිරිසනුන් බිහි නොවන්නට නම් නීතිය මීට වඩා දරුණු විය යුතුමයි.